여러분 안녕하세요. ඉතින් පුතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් ළමයි ගොඩාක් දරුවෝ මට මැසේජස් දාලා තිබුණා 2025 එක්සෑම් කරපු ළමයි අපිට MCQ පේපර් එකේ ප්‍රශ්නවල උත්තර ටික කියන්නකෝ පොඩි අයිඩියා එකක් ගන්න එක්සෑම් එක ගැන සෙකන්ඩ් ට්‍රයි කරනවා නම් කරන්න අයිඩියා එකක් ගන්න ඕනේ. ඒ නිසා පුළුවන් නම් උත්තර ටික කියන්නෝ කියලා ගොඩාක් මට මැසේජස් ආවා පළවෙනි පේපර් එක ඉවර වුණාට පස්සේ. නමුත් මට මැසේජ් දාපු ඔක්කොලාටම මම කිව්වේ මම උත්තර ටික දාන්නම් දෙවෙනි පේපර් එක ඉවර වුණාට පස්සේ කියලා. ඒකට හේතුව තමයි පුතේ අපි හිතන්නකෝ අපේ අර මානසික මට්ටමක් තියෙනවානේ එක්සෑම් එක තියෙන දවස් ටිකේ. එතකොට හිතන්න ඔයා MCQ පේපර් එකේ එක දිගට 5ක් 6ක් විතර වැරදිනකොට ඔයාගේ හිතට හරි අවුල්. ඒක ඔයාට වගේම මටත් එහෙමම තමයි. එතකොට ඔයා පළවෙනි එකේ කොයිම වෙලාවකවත් අර එක්සෑම් ඉවරනාට පස්සේ පළවෙනි පේපර් එක ඉවරනාට පස්සේ ආයෙ ඒකට මෙයා වෙන්න එපා. ඒක චුට්ටක් පැත්තකින් තියලා ඉවර වෙලා. ඒක හිතෙනවා තමයි. අපේ හිතට එනවා තමයි. හැබැයි පළවෙනි පේපර් එක චුට්ටක් පැත්තකින් තියලා දෙවෙනි පේපර් එකට මෙයා වෙන්නේ. මොකද අර කිය ඔයාගේ අඩුපාඩු මොනවා හරි තිබුණොත් ප්‍රශ්න 5ක් 6ක් විතර එක දිගට වැරදුනොත් එහෙම ඔයාගේ හිතට අවුල්. අනේ මම ෆේල් වෙයි. කමන්නේ සෙකන්ඩ් ට්‍රයි කරනවා. නෑ එහෙම නෙවෙයි. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයා try කරන්න ඕනේ දෙවෙනි පේපර් එක කරන්න. හරි මම මැසේජස් දාපු කට්ටියට හැම දරුවෙකුටම මම කිව්වේ මම දෙවෙනි පේපර් එකත් ඉවරුණාට පස්සේ මම උත්තර ටික දාන්නම් කියන එක. එතකොට ඒක අපි අර හිතනවට වඩා ගොඩාක් සමහර ළමයි අර ගොඩාක් හිතනවනේ. එතකොට අර දෙවෙනි පේපර් එකත් ප්‍රශ්න වෙන්න පුළුවන්. දෙවෙනි පේපර් එකත් ලියන එක කරන්න. ඒකට උත්තර හොයන එක නෙවෙයි ලියන්න තියෙන්නේ. එතකොට මොකක් හරි අපේ අඩුපාඩුවක් වුණොත් එහෙම අර ලියන්න යන ග්‍රැමර් මොන හරි වුණොත් ලියන්න යන දේ ඔක්කොම වැරදෙනවා. ඒ නිසා මම මැසේජස් දාපු ඔක්කොම දරුවන්ට කිව්වේ පොඩ්ඩක් ඉන්න දෙවෙනි පේපර් එකත් ලස්සනට ලියන්න හොඳට ලියන්න. අපි ඊට පස්සේ බලමු පළවෙනි පේපර් එකට ප්‍රශ්න මොනවද එන්නේ කියලා. ඉතින් පළවෙනි පේපර් එක ඉවර වෙලා ගොඩ දවසක් යනවා. දැන් මම හිතන්නේ 19 පේපර් එක තිබ්බේ. දැන් අද 24 මම මේ ඔයාලට ප්‍රශ්න උත්තර අරගෙන ඉන්නේ. ගොඩක් ළමයි මැසේජ් දාලා තිබුණ නිසා තමයි මම මේක මේ විදිහට අරගෙන එන්න හිතුවේ. එhmenan අපි යමු පොතේ 2025 පේපර් එකේ MCQ පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ටික බලන්න. ඉතින් පළවෙනි ප්‍රශ්න තියෙනවා චිනංජු ස්තනක් තියෙනවා සුවොප්තේ 한국의 위치, 인구, 도시, 자연 등에 대한 배웠어요. එතකොට මේකට ආන්සර් කියන්නේ පළවෙනි එකට එක තමයි ආන්සර් එක එන්නේ ජිරි කියන එක තමයි එන්නේ ජෝග්‍රෆි. මේකේ තියෙන්නේ අපිට පින්කනේ තුරෝකල් අල්මජන් ගොසල් කුරුසේයා ස්ථානට ගැලපෙන ආන්සර් එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. දෙවෙනි එකට එන්නේ චොනන් සුවොබ් චොනේ මෙරි අපිට දෙවෙනි එකට දාන්න පුළුවන් තුන්වෙනි එක ආන්සර් එක යසප් හනන් කියන එක. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දාන්න පුළුවන් දෙවෙනි එක මුසුම් කියන එක. ඊළඟට හතරවෙනි එකට ආන්සර් එක හතරවෙනි එකට අපිට ගන්න පුළුවන් මෙතන යන්මාල්නේ තියෙන්නේ සොක්ස් වලට යන්මාල් කියන්නේ එහෙනම් කියල්ලේ කියන එක තමයි ආන්සර් එක එන්නේ. ඊළඟට පස්වෙනි එකට ආන්සර් එක හතරවෙනි එකට හතර පස්වෙනි එකට ආන්සර් එක අපිට තියෙන්නේ ක්වන්ගේ ඔම්නන් කොසු කුරසයා සම්බන්ධතාවයක් නැති දෙය තෝරන්න තියෙන්නේ. පස්වෙනි එකට ආන්සර් එකට අපිට ගන්න පුළුවන් දෙවෙනි ආන්සර් එක. ඊළඟට 6 වෙනි එකට අපිට ආන්සර් එක විදිහට ගන්න පුළුවන් තුන්වෙනි එක. කොන්මුල් කියන එක අපිට ගන්න පුළුවන්. මම මෙතනදී අර එකිනෙකට ග්‍රැමර් ඒ දේවල් පැහැදිලි කරන්නේ නැහැ. මම ආය වීඩියෝ එකක් අරගෙන එන්නම් මේක සල්මියන් කරන මේ පේපර් එක ආපහු මුල ඉඳලා පැහැදිලි කරන ග්‍රැමර්ත් එක්ක මම වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැනට ඔයා ලියපු පේපර් එකේ උත්තර ටික කොහොමද කියන එක චෙක් කරගන්න විතරක් මම මේ වීඩියෝ එක අරගෙන එන්නම්. ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නෙට ගියාම මේකේ තියෙනවා අපිට පිසක් මල් තෝරන්න. ඒ හරිය අපිට ආන්සර් එක විදිහට දාන්න පුළුවන්. තුන්වෙනි ආන්සර් එක මොආසා කියන එක. අපි එතන පිසක් මල් තමයි සිලෙක්ට් කරන්නේ. ඊළඟට අපිට 8 වෙනි ප්‍රශ්නෙට ගන්න පුළුවන් ආන්සර් එක විදිහට 4 වෙනි ආන්සර් එක. ෆන්ක්ෂන් හසයා කියන එක. මම මේ පිළිබඳවත් මෙතන චුට්ටක් කතා කරන්න තියෙනවා. මම ඒකත් මම වෙනම වීඩියෝ එකකින් අරගෙන යන්නම්. එතනදී අපි කතා කරමු. කරාත හදා කියන එකට පිසක් මල් එකක් ෆන්ක්ෂන් හදා කියන එක මෙතනදී ගන්න පුළුවන්. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ සහ 10 වෙනි ප්‍රශ්න තියෙන්නේ අපිට පන්දු එතනන්කොත් එහෙම නැත්නම් විරුද්ධ පද තෝරන්න තියෙන්නේ.
නවවෙනි එකට ආන්සර් එක විදිහට අපිට දාන්න පුළුවන් 4. 10වෙනි එකට ආන්සර් එක විදිහට අපිට දාන්න පුළුවන් 1. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ අපිට ආන්සර් එක විදිහට දාන්න පුළුවන් 2. පුල්ඩා කියන එක තමයි ආන්සර් එක වෙන්නේ. එතන තියෙන්නේ කොන්තුන් චුගුරෝ තුරෝ කල් මරිරු කුරුසෙයෝ. ඒ කියන්නේ මේ හිස්තැන් දෙකටම එක වචනයක් තමයි යන්නේ. අන්න ඒ වචනේ තමයි අපිට සිලෙක්ට් කරන්න තියෙන්නේ. එහෙනම් ආන්සර් එක 11ට 2. ඊළඟට 12 වෙනි ප්‍රශ්නට ගියාම 12 වෙනි ප්‍රශ්නට ආන්සර් එක වෙන්නේ 2. චත්තා කියන එක තමයි එතනත් එන්නේ. අපිට අතන හිස්තැන් දෙකයි තිබුණේ මෙතන හිස්තැන් තුනක් තියෙනවා. ඒ හිස්තැන් තුනටම යන එක වචනයක්. අන්නේ වචනේ තමයි අපිට සිලෙක්ට් කරන්න තියෙන්නේ. 2 තමයි ආන්සර් එක වෙන්නේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ සිට ශිප්සම් පොන්පුතෝ ඊ ඉල්පොන් කජේ තවමල් ඉල්ගු අල්මජුන් ගොසුල් කොරසේයෝ කියවලා ආන්සර් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ 13 වෙනි එකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 1 14 වෙනි එකට ආන්සර් එක අපිට දෙන්න පුළුවන් 2 15 වෙනි එකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 4 13ට 1 14ට 2 15ට 4 ඊළඟට 16ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 3. ඊළඟට 17ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 3. ඊළඟට 18ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 4. හරි. ඊළඟට අපිට 19ට ආන්සර් එක දෙන්න පුළුවන් 3. ඊළඟට 20ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 1. 21ට ආන්සර් එක දෙන්න පුළුවන් 1. 19ට 3 ආන්සර් එක ඊළඟට 20ට ආන්සර් එක 1 21ට ආන්සර් එක 1. ඊළඟට 22ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් තුන්වෙනි ආන්සර් එක. මෙන්න මේක එතන වැරදි මෙන්න මෙතන මෙතන තියෙන පුතා උරි අබජිනේ අපේ තාත්තානේ. අපේ තාත්තා චල්මතේ පෙව්චරොම් පෙව් නළුවෙක් වගේ චරොම් මෙතන එතකොට past tense වෙන්න ඕනේ මොෂිස්සොස්සායෝ වෙන්න ඕනේ. නමුත් මෙතන මොෂිස්සායෝ කියලා තමයි තියෙන්නේ. ආන්සර් එක වෙන්නේ සම්බොන්. 23 වෙනි එකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 2. 23 වෙනි එකට ආන්සර් එක 2. ඊළඟට 24 වෙනි එක සහ 25 වෙනි එකට තාමල් ඉල්ගෝ ස්තනට යන අල්මජන් ගොසුල් කුරුසේයෝ. අපි බලමු 24 වෙනි එකට එන්නේ මොකද්ද කියලා. 24 වෙනි එකට ආන්සර් එක දාන්න පුළුවන් පුතේ අපිට 4. සයිජ් කියන එක තමයි එන්නේ. ඊළඟට 25 වෙනි එකට ආන්සර් එක මෙන්න මේක. පළවෙනි එක තමයි එන්නේ ආන්සර් එක. ඉබෝ පොෂිල්ලේයෝ. ඊළඟට මෙතන අපිට තියෙනවා 26 සහ 27 ප්‍රශ්න දෙකට පරම් වලින් තමයි අහලා තියෙන්නේ. පරම්චුන් මනන් ගොසල් කුරුසේයා 26 වෙනි එක අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 2. ඊෂිම්ඤොක්. ඊළඟට 27 වෙනි එකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 3 වෙනි එක. ඊළඟට 28 වෙනි එකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන්. ඒ තුන්වෙනි ආන්සර් එක තමයි හරි. තුන්වෙනි ආන්සර් එක. එතකොට 28 වෙනි ප්‍රශ්නේ ඉඳලා 37 වෙනි ප්‍රශ්න වෙනකන් තාමල් ඉල්ගෝ පින්කනේ කජන් අල්මජන් ගොසල් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. අර එකම ළඟින් යන ආන්සර්ස් තියෙන්න පුළුවන්. හැබැයි එතනින් කජන් අල්මජන් ගොත් වඩාත්ම ගැලපෙන ආන්සර් එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට සම්බොන් තමයි අපිට මන්නන් තෙදප් එක විදියට ගන්න පුළුවන්නේ. ඊළඟට 29 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් දෙවෙනි ආන්සර් එක. ඊබොන් මජායා දෙවෙනි එක. ඊළඟට අපි යමු 30 වෙනි ප්‍රශ්නට 30 වෙනි ප්‍රශ්නට ආන්සර් එක දෙන්න පුළුවන් අපිට 4. 그럼 제가 마트에 가서 사올게요. ඊළඟට 31 වෙනි ප්‍රශ්නට අපිට ආන්සර් එක දෙන්න පුළුවන්. ඒත් අපිට සම්බොන් තමයි ආන්සර් එක වෙන්නේ. 길이 막힐 곳 같아서 지하철로 왔어요. සම්බොන් 맞아요. ඊළඟට 32 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක ගන්න පුළුවන් දෙවෙනි එක. 어제 백화점에 갔어요.
ඊළඟට 33 වෙනි ප්‍රශ්නට අපිට ආන්සර් එක දෙන්න පුළුවන්. 3 වෙනි එක. 미안해요. 다리가 다쳐서 힘들 것 같아요. ඊළඟට අපි 34 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන්. 그 연화가 그렇게 슬펐어요. මෙන්න මේ දෙවැනි ආන්සර් එක තමයි හරි ආන්සර් එක වෙන්නේ 34ට. ඊළඟට 35ට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 4. 4 වෙනි එක තමයි 35 වෙනි එකට ආන්සර් එක. ඊළඟට 36 වෙනි ප්‍රශ්නට ආන්සර් එක විදිහට අපිට දෙන්න පුළුවන් 3 වෙනි ආන්සර් එක. 크리켓 선수가 되려고 준비 중이에요. ඊළඟට 37 වෙනි ප්‍රශ්නට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 3 වෙනි ආන්සර් එක. ඊළඟට 38 වෙනි ප්‍රශ්නට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 3 වෙනි ආන්සර් එක. 39 වෙනි ප්‍රශ්නට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් දෙවෙනි ආන්සර් එක. ඊළඟට 40 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් දෙවෙනි ආන්සර් එක. එතන තියෙන පුතා අනින් ගොත්. අනින් ගොසල් කුරුසෙයෝ. 41 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් ඒත් දෙවෙනි ආන්සර් එක. එතනත් තියෙන මච්චි අන්නන් ගොත්. ගැලපෙන්නේ නැති එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊළඟට 42 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තුල්ලින් සල්මියන්. ඒ කියන්නේ වැරදියට සල්මියන් කරලා තියෙන එක. වැරදියට මේ පැහැදිලි කරලා තියෙන එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. එතන අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 4 වෙනි ආන්සර් එක. ඊළඟට 43 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් පළවෙනි ආන්සර් එක. QC නීති. ඊළඟට 44 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් 4 ප්‍යානේ ශිසාල්. ඊළඟට අපිට 45 වෙනි ප්‍රශ්නෙට එතන තියෙන පුතා මච්චි අන්නන් ගොසල් කොරසෙයෝ ඒත් ගැලපෙන්නේ නැති ආන්සර් එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා පොඩි පික්චර් එකක් වගේ දාලා තියෙන නෝටිස් එකක්. ඒකට අනුව තමයි අපිට 45 සහ 46 කියන ප්‍රශ්න දෙකට උත්තර ලියන්න තියෙන්නේ. එතකොට 45ට ආන්සර් එක විදියට අපිට දාන්න පුළුවන් මෙන්න මේ සම්බොන්. ඒක හරිම ලේසි. මොකද ඔයාලට පේනවා පුතා මෙතන තියෙනවා යෝරෝ නරා පුල්කෝසල් කම්සන්හල්සු ඉස්සුන්නිදා කියලා. නමුත් මෙතන ආන්සර් එකේ තියෙන පුතේ හංගුගේ පුල්කොත් මන්. එතන තියෙන කොරියාවේ අර ගිනි කෙලි නැත්නම් ඒ ගිනි මල් පමණක් කියන එක. එතකොට මේක තමයි මෙතන මැජ්ජි අන්නන් තනෝ එක විදිහට මේ තෙදප් එක විදිහට තනෝ අනියෝ තනෝ කියලා කියන්නේ වචනය තෙදප් කියලා කියන්නේ ආන්සර් එක. තෙදප් එක විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් සම්බොන් තුන්වෙනි එක. ඊළඟට 46 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක විදියට 4 වෙනි ආන්සර් එක තමයි ගන්න වෙන්නේ. 46. ඊළඟට 47 වෙනි එකට අපිට ආන්සර් එක විදියට සිලෙක්ට් කරන්න පුළුවන් 4 වෙනි ආන්සර් එක. 47ට 4 වෙනි ආන්සර් එක අරේ ඒ මුංචනේ තිරෝ කල් ගොසල් කුරසෙයා. මේ වාක්‍ය ඇතුළත් වෙන තැන ඒ කියන්නේ කයන්නටද නද තද ලද කියන එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊළඟට 48 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක විදියට දෙන්න පුළුවන් සම්බොන්. 대한책을 읽었습니다. 저는 한국 관광지에 대한책을 읽었습니다. කියන ආන්සර් එක තමයි අපිට සිලෙක්ට් කරන්න වෙන්නේ. ඊළඟට 49 වෙනි ප්‍රශ්නෙට අපිට ආන්සර් එක විදියට දාන්න පුළුවන් පළවෙනි ආන්සර් එක. 노무늦게 운동하면 잠을 잘 자기 어렵습니다. 어렵습니다. 자, ඊළඟට 49ට පළවෙනි ආන්සර් එක. ඊළඟට 50 වෙනි ප්‍රශ්නෙට අපිට 4 වෙනි එක දාන්න පුළුවන් ආන්සර් එක විදිහට. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට MCQ පේපර් එකේ උත්තර ටික ගන්න පුළුවන්නේ. එතකොට දැන් A level විභාගයට කොරියන් පේපර් එකට මුහුණ දුන්න දරුවෙක් නම්
බලන්න ඔයාගේ කීයක් හරිද මේ 50න් කීයක් හරිද කියන එක බලලා අපිට කමෙන්ට් එකක් දාන්න පුතේ. කීයක් හරිද ඔයාගේ 50න් කීයක් හරිද කියන එක. සහ තව ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ රිවිෂන් ක්ලාස් එකට 2026 රිවිෂන් ක්ලාස් එකට එහෙම නැත්නම් අපේ 2026 තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට අපිට සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් අපිට පුතා මෙසේජ් එකක් දාන්න WhatsApp මෙසේජ් එකක් 077 85 25 121 කියන WhatsApp නම්බර් එකට. කෝල් ගන්න ටයිම් එකේ ආන්සර් උනේ නැති වුණොත් එහෙම මෙසේජ් එකක් දාන WhatsApp වලින් අනිවාර්යයෙන්ම මෙසේජ් එකට රිප්ලයි කරනවා. සහ අපි දෙවෙනි පේපර් එකත් ඉස්සරහට මම උත්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ පේපර් එක මම මෙතනදී පුතේ කතා කරේ නිකන් ආන්සර්ස් ටික විතරයි මම ඔයාට කිව්වේ. මම මේ පේපර් එක නැවතත් පැහැදිලි කරලා අපේ 2026 දරුවන් වෙනුවෙන් මම නැවතත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්න චෙක් කරලා 50න් කීයක් හරිද කියන එක. එතකොට ඔයාට මෙතනින් 50න් 50ම හරි ගිහිල්ලා තිබුණත් අනිවාර්යෙන් ඔයා බලාපොරොත්තු වෙන ඔයාට ඒ එකක් අනිවාර්යෙන් වෙනවා. හෝ 50න් 45ක් 40ක් 35ක් වගේ ওই මට්ටමේ අරගෙන තිබුණොත් ඔයාට හොඳ ග්‍රේඩ් එකකට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මොකද ඔයා දන්නා මේ 50 කිසිම බෙදීමකට ලක් වෙන්නේ නැහැ. මෙතන තියෙන ශුද්ධ ලකුණු. එතකොට අර දෙවෙනි පේපර් එකේ 200න් 4න් බෙදලා තමයි අපිට එන්නේ ඒ ලකුණට මෙන්න මේ MCQ පේපර් එකේ ලකුණු ටික එකතු වෙලා තමයි අපේ ලකුණු මට්ටම හැදෙන්නේ. ඉතින් බලන්න චෙක් කරලා ලකුණු මොනවද කීයද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න එමනම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න පුතා. අපි එහෙමනම් මේ පේපර් එක අපහු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා වචනවල තේරුම් ග්‍රැමර් මොනවද ඒ ටික කතා කරන වීඩියෝ එකෙන් හම්බ වෙමු.